අපි ෆිෂරිස් බලන්න මේ ගම් අතුර ආපදාවට ලක්ුණු ෆැමිලිස් කීයක් වගේ ඉන්නවද? දීවර இந்த தரவு 572 மீனவ குடும்பங்களால தரப்பட்டது. ඒතර ඒගොල්ලන්ට වෙන වෙන ආධාර ක්‍රම වලින් ආධාර ලැබුණේ නැද්ද? இல்ல மீன்பிடி சம்பந்தமான உதவி திட்டங்கள் கிடைக்கவில்லை. අපි මෙහෙම කරමු දැන්. එකක් මේ කුණාටු තත්ත්වය හේතු කොටගෙන යම් දින ගණනාවක් ඒගොල්ලන්ට මේ දීවර කටයුතු වල යෙදෙන්න බැරි වුණා නම් ඒගොල්ලන්ගේ ආදායම මාර්ග අහිමිලා වෙනවා. ඒ කියන්නේ මේ තත්ත්වෙට ඒතකොට අපි තුමු සති දෙකක් වගේ කියලා අපි හිතුවොත් නේද? ඒකට අපි යම් ආහාර පැකේජ් එකක් දෙන්න ඕනනේ. අපි යම් වියලි ආහාර පාර්සලයක් ලබා දෙමු. අපි ඒක එවන්නම් විශ්වපතිතුමා කතා කරලා අපිට කියන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි ඒක ලෑස්ති කරලා එවන්න. සතියකට හෝ දින 10කට සරලන ආහාර පාර්සල සකස් කරලා බෙදමු. ඒකනේ මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන තියෙන්නේ. ගම් වතුරට හානි වුණු අයට අර අපි ගම් වතුර සඳහා දෙන ආධාර වලට ඇතුල් වෙනවා. නමුත් මේගොල්ලෝ කුණාටුව නිසා මේගොල්ලන්ට මුහුදු රස්සාවේ යන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ට අපි වියලි ආහාර පැකේජ් එකක් එවන්න ඕනේ. අපි ඒක කරලා දෙන්න. අපිට අවශ්‍ය ඩේටා ටික එකතු කරගන්න දෙවනේ ලබා දෙන යාන්ත්‍රණයක් හදලා දෙන්න නේද? අපිට එන් අපි හදලා අපි ඊට ගෙවන්න. බොහොම ස්තුතියි ජනාධිපතිතුමා. நன்றி இந்த மீனவ குடும்பம் வடமாகாணத்தில் மன்னர் முல்லைத்தீவு யாழ்ப்பாணம் இல்லை அதில் என்னென்றால் இப்போ தொழிலுக்கு போயிருக்க இந்திய ரோலர் கடல் முழுக்க இருக்குது. இந்திய ரோலரால் மீன் பிடிக்க முடியாமல் பெரிய கஷ்டப்படுறது மக்கள், மீனவ மக்கள். இதுக்குரிய ஒரு வழியை நீங்கள்லாம் பார்க்கணும். ஏனென்றால் மீனவர்கள் மிக மோசமாக பாதிக்கப்படுகின்றார்கள். இந்த வடமாகாணத்தில் உள்ள 4 மாவட்டத்திலேயும் குறிப்பாக தீவு பகுதி மிக மோசம். அப்போ ரோலர் வந்து இந்த இந்த எங்கட கரையில் தங்கட எல்லைகளை மீறி வந்து செய்து கொண்டிருக்க உங்களுக்கு ராஜதந்திர ரீதியில் சில සිකල් இருக்கலாம். ඒ ප්‍රශ්නේ අපි දන්නවනේ දිගටම තියෙන ප්‍රශ්නේනේ. මට මතකයි මම මීට අවුරුදු 15කට විතර කලින් ඇවිල්ලා පේසාලේ බැලුවා. හවස 6ට විතර අපි බලාගෙන හිටිය බෝට්ටු අර ලයිට් ගහගෙන ඉතාමත් ආසන්න සීමාවට ඇවිල්ලා නේද? ඒගොල්ලන්ගේ දීවර කර්මාන්තය විනාශ වෙලා තියෙනවා. ඒකට අපි උපරිම අපේ නාවික හමුදාව අත්අඩංගුවට ගැනීම නඩු පැවරීම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තාමත් මේක මුළුමනින්ම අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. නිසා මේක නාවික හමුදාවේ කාර්යයක් විතරක් නෙමෙයි රාජ්‍ය කාර්යයක් තියෙනවා. ඒතර ඒකේ තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා නේද? ඉලෙක්ෂන් එකක් කිට්ටු වෙනකොට එහි මේ ප්‍රශ්නේ මතුවෙනවා, යට යනවා. මේ විදිහට මේක ගැටි එන්නේ. ඒ නිසා අපේ ස්ථාවරය තමයි අපි අනිවාර්යයෙන්ම අපේ මූදු සීමාව අපි රකින්න ඕන. ඒක අපේ අයිතිය. නේද? ඉතින් අපි දැන් අපේ නාවික හමුදාවට අපි විශාල උපදෙස් ලබා දීලා තියෙනවා අපේ මූදු සීමාව රකින්න කියලා. ඒකට අපි ඉස්සෙල්ලා අපිට ගන්න තියෙන ක්‍රියාමාර්ග ඉතින් එහා යන රාජතාන්ත්‍රික වරා විසඳාගත ගැටලුවක් නේ. ඉතින් අපි විශේෂයෙන් හැම වෙලාවම ඒම රාජ්‍යයන්ක සාකච්ඡාවේදී මේ ප්‍රශ්නේ මතු කරනවා. මේ ප්‍රශ්නෙත් එක්ක අපි සාකච්ඡාවක් තියෙන හැම වෙලාවෙම. නේද? ඒ නිසා මම කියන්නේ අපි මේක අමතක කරලා මේක උතුරේ දීවරයන්ගේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අයිතියක් දෙන ආණ්ඩුවක් නෙවෙයි. අපි කොහේ හිටියත් ඒ පුරවැසියන්ගේ ජීවනෝපාය අපි ආරක්ෂා කරලා දෙන්න ඕන. අපිට අයිති ගොඩ බිමද මුහුදද ඒ සීමාවන් අපි රකින්න ඕන. ඒ නිසා මම දැක්කා ඊයේ හෝ පෙරේදා යාපනයේත් විශාල උද්ඝෝෂණයක් තිබුණා. දරුණන් කණ්ඩායමක් මේකට විරුද්ධව මම දැක්කා උද්ඝෝෂණ නිරත වෙලා තිබුණා නේද? ඒ නිසා අපි තව බලමු. දැනට අපි නාවික හමුදාවෙන් නේද? අපි ආරක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය අපි මේ රික්වෙම කතා කරලා දීවර මුළු දීවරයකම සංඛ්‍යාලයකන අරගෙන හැම මෙහෙට විතර මම හිතන ඔක්කොටම ඇතිනේ. ඒ දැන් මේ මුහුදු යන්න බැරුණු අය බලලා එයාට අපි යම් සහනයක් දෙන්න වෙයි. ඒකනේ මේක උඩරක් නෙවෙයි මේක සයික්ලෝන් එක ආවට පස්සේ රට වටේම තියෙන මුහුදු දීවර කර්මාන්තෙට මේක බලපාලා ඇති දීවරින්ට. ඒ ඔක්කොම ගැන කල්පනා කරලා තමයි අපි විසඳුමක් හොයන්න ඕනකම තියෙන්නේ. හොඳේ? අපි ඒක ඉක්මනින් කරන්නකෝ. වෙනවනේ මේ මන්නාර මේ ගම් වතුර අපි UN ෆන්ඩ් එකක් අරගෙන 1.6 බිලියන්ෙන් ඩ්‍රේනේජ් සිස්ටම් එකක් හැදුවා මන්නාරම. මදි වුණාම ඒකේ නතර වෙලා තියෙන්නේ. ඒක කන්ටිනියු කරාම අපිට අනාගතයේදී මේ ප්‍රශ්න එන්නේ නැහැ ජනාධිපතිතුමා. ඒක දිසාපතිතුමා දැනට පොඩි වැඩපිළිවෙලක් කරලා සැලසුම් කරලා තියෙනවා දැනට. ඒකට ඕන නම් හරි ඒක ඉතුරු කොටස කරමුකෝ අපි. ඒක තමයි හොඳම වැඩ. එක තැනක කානුවක් තව තැනක පාරක් බලන්න නැතුව මුළු මන්නාරමේම ගම් වතුර පාලනය සඳහා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒකට යම් මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ඒ වැඩ කටයුත්ත භාගෙත් නම් අවසන් වෙලා තියෙන්නේ. ඉතුරු කොටසනේ අවසන් කරන්න ඕන. අපි ගාව ප්‍රොජෙක්ට් එක තියෙනවද? ඔව් අපි මේ තියෙනවා කච්චරියේ තියෙනවා ඒක. දැන් ඒ ව්‍යාපෘතියේ එකේ ඉවර වුණා 2015
නමුත් ඒකේ ජූසි එකේ බාහිය තමයි කරලා තියෙනවා. නමුත් දැන් අපිට මන්නාරම අයිලන්ඩ් එකේ ජූසි ප්‍රදේශ සභාවේ past years එකේ මේ වගේ වතුර ප්‍රශ්න තියෙනවා. එනාතුමා ඔබතුමා කියලා තියෙන විදිය ඒකේ දැන් මේක හයිඩ්‍රොලිකල් ස්ටඩි කරලා නැහැ කියලා. දැන් හයිඩ්‍රොලිකල් ස්ටඩි එකේ අරගෙන ඩ්‍රේනේජ් ප්ලෑන් හදන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. කලින් හයිඩ්‍රොලිකල් ස්ටඩි කියා මාසිය පටන් ගත්තා. ඊට පස්සේ එයාලට මොන හරි ටෙක්නිකල් එරර් එක තියෙනවා. ඒකේ හරි අපි එහෙම බලමුකෝ. අපි අර CEB එකත් එක්ක සාකච්ඡා කළා. ඕගොල්ලන්ගේ ප්‍රොපෝසල් වගේක් ආවනේ. ඒ අනුව මේක අපි ස්ටඩි එකක් කරන්න දාලා තියෙන්නේ. අපි ස්ටඩි එක කරලම පර්මනන්ට් සොලියුෂන් එකකට මේ ඒකට වඩා පර්මනන්ට් ඒක තමයි කොන්ද. අපි ඒක කරමු. ඔයගොල්ලෝ අපිට ස්ටඩි එක කරලා ඉක්ම කවුද ස්ටඩි එක කරන්නේ? සර්විය ඩිපාර්ට්මන්ට් එකේ පළවෙනි එකේ හයිඩ්‍රොලිකල් ස්ටඩි කරනවා. හරි. ඊට පස්සේ SLRDC හරි. ඒක ආදිසි කරන්න ඕන නම් ජනාධිපතිතුමා මොරටුව විශ්වවිද්‍යාලයට දුන්නොත් ඒගොල්ලොත් එකතු වෙලා මේක කරලා දෙයි. අපි බලමු ඒක නේද? ඒ ස්ටඩි එක කරලා ඒකට අවශ්‍ය පර්මනන්ට් සොලියුෂන් එකට මෙමු. ජනාධිපතිතුමා ප්‍රධාන හේතුව මෙතන තියෙන හරක් ටික මේචල් වලට අරන් යන්නේ තේතාවාඩි කියන ප්‍රදේශ වලට. ඒක සම්පූර්ණම වතුරට යට වෙන ප්‍රදේශ. සාමාන්‍යයෙන් එම අවුරුද්දෙම එම වෙනවා. ඒකෙන්ද එම අවුරුද්දෙම මේ ஹானிය වෙනවා මිනිස්සුන්ට. சார் என்னடா இந்த சில இடங்களில் இந்த மழை பெய்யும் முதல் சில பேர் மேடலங்களில் கொண்டு போனாக்கள் தப்பிட்டாங்க. ஆனால் பிறகு தண்ணி எல்லாம் க்ராஸ் பண்ணினா பிறகு போக இல்லாத கட்டங்கள் வந்தோடனே அவையெல்லாம் இதுக்குள்ள கூட இதில் பாதிப்புக்குள்ளான கட்டங்கள் உருவாகி இருக்குது. දැන් ඒ තෘණ භූමිය වලට මොකද වෙලා තියෙන්නේ? කවුද අල්ලගෙන ඉන්නේ කවුද ඒවා? ඒ ඒරියා ඔක්කොම වයිල්ඩ් බර්ඩ් සැන්ක්චුරි කියලා කැසට් කරපු එක. දැන් කුඹුරු කරනවානේ ඇතුලේ. ඇතුලේ කුඹුරු කරනවා. දැන් මේ ප්‍රශ්නේ කතා කරන්නේ ජනපතිතුමා ආපු වෙලාවේ විසඳුමක් ගන්න ඕන. අපි ඒක ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ සර්වේ කරලා මායිම්කල් දාන්න මේ අවුරුද්දේ ප්‍රොපෝස් කරලා තියෙනවා. මායිම්කල් එක පැත්තකට ඉඳලා දාගෙන ආවා. අනිත් පැත්තේ දාගෙන යනකොට අපිට මේ එතන අයිතිකාරයාගෙන් ප්‍රශ්නයක් ආවා. අයිතිකාරය ඕගොල්ලෝනේ. ජනාධිපතිතුමනි ඒක අනාවසරයෙන් අල්ලගෙන ඉන්න එකෙන් ප්‍රශ්නයක්. මේ සම්පූර්ණ පොලිස් කට්ටිය දාලා මේ සිකියුරිටි දාගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. සම්පූර්ණ ඉඩම් ටික තියෙන්නේ යෝධ වැව අබේ භූමිය තුල. ඔය ඔක්කොම ඇත්තටම යෝධ වැව පෝෂක ප්‍රදේශයේ තමයි කුඹුරු ඉඩම් ටික තියෙන්නේ. දැන් අවුරුදු 20 ගොවින් කොච්චර වගේ ප්‍රමාණයක් ඉන්නවද? එතන අනවසර ඉන්නේ 43 දෙනෙක්. නමුත් ඒක එක්කෙනෙකුට කොච්චර අයිතිද? ඒ 43 දෙනා අතර අපි දැන් අපිට නඩු පවරන්න සාධිකරණයේ සාධිකරණයේ 293ක් තියෙනවා 40 දෙනාට. ඒ කියන්නේ සාමාන්‍ය ගොවීන් වෙන්න බෑ. සමහර කට්ටියට 30ක් තියෙනවා. වෙන බලයක් තියෙන අයනේ මේ ඇත්තේ. ජනාධිපතිතුමනි ඔතන ඉන්න අයිතිකාරයා නමුත් ඒ කට්ටිය නෙමෙයි වගා කරන්නේ සියලු දෙනාම අඳ ගොවියෝ ඉන්නේ. ජනාධිපතිතුමා මට විනාඩියක් දෙන්න. ඒ අර ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අපි වෙව් දෙකක් මේ මායිම් කරලා ගල දැම්මා. එකක් අකච්චි මුරිප්පු අනිත් එක මේක මේ වෙව. ඒකෙන් දැන් අපි DCC ප්‍රදේශීය DCC වල තීන්දුව ගත්තා. එතකොට කිව්වා සර්වේරින් කරුවේ නැහැ කියලා. පස්සේ සර්වේරින් ඩිපාර්ට්මන්ට් එකට කියලා පොලිසිය ආරක්ෂාත් එක්ක සර්වේරින් සම්පූර්ණයෙන්ම කරුවා. ඊට පස්සේ සර්වේරින් කරුවන් පස්සේ අපි දෙනුම් දුන්නා ඉරිගේෂන් වලට ගල් දාන්න. ගල් කීපසරයක් කියලාත් දිසාපති ඕඩර් කළත් ගල් දැම්ම නැහැ. එක ගලක් දාලා පින්තූර අරගෙන ගල් දැම්මා කියලා DG වලට යවුවා ෆොටෝ. ඒ වුණාට ඒ ගලත් දැන් අයින් කරලා වෙන පැත්තට කවුරු හරි දාලා තියෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය එච්චතම. ඒ කීප දෙනෙක් තමයි ජනාධිපතිතුමනි දැන් මේ සම්බන්ධව නඩුවක් යනවා. ඒක දාලා තියෙන්නේ ඇත්තම ගොවියෝ. ඇත්ත ගොවියෝ. කියන්නේ මේකට වතුර ඒ කට්ටිය ගොවිතැන් වලට මදි කියලා. වැව. එතකොට ඒක දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝජන අධිකරණයේ යන්නේ නීතිපති දෙපාර්තමේන්තු වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට කියලා තියෙනවා මේක සන්තකේ ආපසු පවර ගන්න කියලා. එතකොට මේ 40 දෙනාට අයිති ඉඩම් අක්කර 290 ගානට ජනවාරි 1 වෙනි සතියේ වෙනකොට අස්කිරීමේ දැන්වීම යවනවා. ඒ කටයුතු පටන් ගන්නවා. හැබැයි අපිට කියලා නෑ අබේ භූමි ඉඩම් ආපහු ගවයන් සඳහා දෙනවද නැද්ද කියන එක. අත්පත් සන්දකේ ආපසු පවර ගන්න දැන්ට උපදෙස් ලැබිලා තියෙනවා. මේක ඇත්තටම ජනාධිපතිතුමනි යෝග්‍යවේ පෝෂක ප්‍රදේශ. මේක තියෙන්න ඕන පෝෂක ප්‍රදේශයක් විදිහට මේක ගොවිතැන් වලට සහ හරවට ගියොත් පෝෂක ප්‍රදේශ තමයි නැති වෙන්නේ. මේක 1954 ඉඳලා තියෙන අබේ භූමියේ පෝෂක ප්‍රදේශය. අවසන් ඔප්පු ලියලා තියෙන කවද්ද? ඔප්පුනේ මේ ජනාධිපතිතුමනි මේ ඔක්කොම අනවසර. නෑ මේ ඔප්පු වගේ ක්ලියර් ඒ ඔක්කොම තියෙන්නේ ප්‍රකාශන ඔප්පු ජනාධිපතිතුමනි ප්‍රකාශන ඔප්පු. ඇයි ඕගොල්ලන්ට කලින් මේ තීන්දුව ගන්න බැරි වුණේ? DCB එකදී ජනාධිපතිතුමා මේ සම්බන්ධව නිතරම කතා කරා. අපේ මේ මන්ත්‍රීතුමා මේ සබ්ජෙක්ට් දන්න නිසා එතුමාගේ නායකත්වයෙන් අපි සබ් කමිටියකුත් පත් කරා.
යත් දෙපාර තුන්පාර රස් වුණාට වැඩේ වුණේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක අද තීන්දුවක් විදියට ගත්තා නම් හොඳයි ඔබතුමාගේ නායකත්වයෙන්. ඒක තීන්දුවක් හරියටම වැව් වලට අවිති කැච්මන්ට් එක ඒගොල්ලන්ට දෙන්න ඕන. වනජීවියෙකුට අයිති ඉඩම් ටික ඒගොල්ලන්ට දෙන්න ඉස්සෙල්ලා ටික දෙන්නකෝ. දීලා ඉවරලා අපි බලමු ඒකේ යම් ප්‍රමාණයක් බැහැර කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම හිතන්න ඕන. ඉස්සෙල්ලා Taman සන්තක කරගන්න ඕන මේ ටික. නේද? ඉතින් අකමැති වගේ දෙයක්. අවුරුදු ගානක් කරගෙන යන නිසා අපි දැන් සර්වේ කරලා ඉවරයි කල් දානවා. දැන් යාලා වැඩ කරන කට්ටියත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙනවානේ. ඒක නිසා පොලිසියත් එක්ක ආරක්ෂා බලයේ තියෙන කවුද? එතන ලෝකල් ඉන්න අය දෙකම ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ අපි දැන් පොලිසියත් එක්ක ගිහිල්ලා තමයි ඕගොල්ලන්ට මේක අද කැච්මන්ට් එක නම් තියෙන්නේ. කැච්මන්ට් එකේ ඕගොල්ලෝ ගල් දාන එකට වෙන කවුරු හරි බලහත්කාරයෙන් ඇතුල් වෙනවා නම් ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න. ඒක තමයි ජනාධිපති. එච්චරයි තියෙන්නේ. ඒකට කැච්මන්ට් එකකට ගල් දාන්න ගිහුවාම පිටස්තර මිනිස්සුකට ඇවිල්ලා මේ ගල් දාන කෙනාට තර්ජනය කරන්න බැහැනේ. ඔව්. ඒ නිසා පිටස්තර කෙනායකට බලෙන් ඇතුල් වෙච්ච කෙනා. අතිකරු ජනාධිපතිතුමනි තුමලා අපෙන් ආරක්ෂාව ඉල්ලුවා. අපි වෙනම ස්ථානාධිපතිවරයෙක් එක්ක ආරක්ෂාව ලබා දීලා තියෙනවා. අපිට එහෙම අපිට සාමය කඩ වුණොත් අපි ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙමනේ දැන් කැච්මන්ට් එක ආйти මේගොල්ලන්ට. එමය. ඒතර මේගොල්ලෝ කියන කණ්ඩායමට ඒක ඇතුලේ ගල් දාන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ගල් දානකොට කවුරු හරි බාධා කරන්න එනවනම් එයා කැච්මන්ට් එකට බලහත්කාරයෙන් එන කෙනෙක්. අනවසර ඇතුල්වීමකුත් තියෙනවා. අපි අනිවාර්යයෙන් ඒකට නීති ක්‍රියාත්මක කරන අපි සහාය දීලා තියෙන්නේ මේගොල්ලෝ වැඩේ කරා නම් හරි ජනාධිපතිතුමනි. කවද්ද ඉවර කරන්නේ? දැනට ඒක වතුර යට වෙලා තියෙන්නේ. ආයි වැඩ කරන්න පුළුවන් එතනින් මේ ජනවාරි මාසයෙන් පස්සේ තමයි. ජනවාරි